මම නෙත්මිනි හංසා මගේ පාසල කොළඹ දේව බාලිකා විද්‍යාලය මම 2024 අපසුසස් පෙළ විභාගයේ සංයුක්ත ගණිතය විෂය සඳහා ඒ සමාර්ථයක් ලබා ගත්තා. ප්‍රතිඵල ලැබීමෙන් පසු මම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම එක්සෑම් එකට මාස 6ක් වගේ කාලයක් තියලා තමයි ප්‍රියනාත් කුඹුගල සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වුණේ. මම සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වෙනකොට මගේ කම්බයින්මන්ට්ස් ලකුණු තිබුණේ ගොඩක් අඩු මට්ටමක. ක්ලාස් එකට සම්බන්ධ වුණාට පස්සේ සර්ගේ වැඩපිළිවෙලයි මගේ පෙන්වීමයි එක්ක මගේ ලකුණු ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්න මට පුළුවන් වුණා. සර්ගේ ක්ලාස් එක තිබුණේ ගෲප් ක්ලාස් එකක් විදියට. එතකොට සර්ගේ අවධානය එක් එක් ළමයින්ට වෙන වෙනම ලැබුණා. ඒකම සර්ගේ ටාගට් එක්සෑම් ප්ලෑන් එකක් තිබුණා. ඒක මම ෆලෝ කරපු හින්දා මම බලාපොරොත්තු වෙන රිසල්ට් එකට මට යන්න ලැබුණා. ටාගට් එක්සෑම් ප්ලෑන් එකේ මේන් පාර්ට් එක උනේ ටයිම් මැනේජ්මන්ට්. ඒකෙදී අපි PO ඇප්ලයිඩ් පේපර්ස් වල ප්‍රශ්න ටයිමින් තියලා වෙන වෙනම කරලා සාකච්ඡා කළා. ඒකම එක්සෑම් ටයිම් එකේදී හරි ප්‍රශ්න තෝරගෙන අඩුම කාලයකදී උපරිම ලකුණක් ගන්න කොහොමද කියලා ප්‍රැක්ටිස් කරා. ඊට අමතරව පේපර් ක්ලාස් එකේදී පාස් පේපර්ස්, පළාත් පේපර්ස්, මොඩල් පේපර්ස් ටයිමින් තියලා කරලා සාකච්ඡා කළා. මම පන්තියට අමතරව ගෙදරදී වැඩ කළේ ටයිම් ටේබල් එකකට අනුව. ඒකෙදි මට අමාරු පාඩම් වල ප්‍රශ්න තෝරගෙන අවුරුදු 20ක පාස් පේපර්ස් තනියම කරලා විවරණය කළා. මගේ මහන්සියත් ගෙදරින් ලැබුණු සහයෝගයත් එක්ක මම බලාපොරොත්තු වුණ රිසල්ට් එකට මට යන්න පුළුවන් වුණා. මට ඔයාලට කියන්න තියෙන්නේ පන්තියේ වැඩ කටයුතු වලට අමතරව ඔයාලගේ මහන්සිය හා කැපවීමත් එක්ක හොඳට වැඩ ටික මැනේජ් කරගත්තොත් ඔයාලා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්න පුළුවන්. ඒ වගේම අනිත් විෂයන් දෙක බැලන්ස් කරගෙන කම්බයින් මැත්ස් වලට ඉහළ ප්‍රතිඵලයක් ලබා ගන්න ප්‍රියනාත් කුඹුගොල්ල සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න.